හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් මං ඔයාලට ගෙනාවා කටට කෙල උනන සුපිරිම රෙසිපියක්. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති නේද? මේ දැක්කත් කෙලගිලෙන මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. කඩෙන් කනවට වඩා ගොඩක් හොඳයි යාළුවනේ. මේ විදිහට ගෙදරදිම ලේසියෙන් හදාගත්තාම අපි මුලින්ම බලමු මේකට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන දේවල් ටික. ඔන්න මම අරන් තියෙනවා පිසගත්ත බාස්මති 4 ග්‍රෑම් 300. මම මේක ඊයේ රෑ පිසගෙන ෆ්‍රිජ් එකේ දාලායි තියාගත්තේ. අපි බත් ටික මේ වගේ කලින් පිසගෙන ෆ්‍රිජ් එකේ තියාගත්තාම අපි රයිස් එක හදද්දී බත්තට කැඩෙන්නේ නැහැ. ගොඩක් ලස්සනට එනවා. මම මේ ಜಾති තුනටම ලුණු, ගම්මිරිස් කුඩු සහ කෝන්ෆ්ලවර් පොඩ්ඩක් දාලා කලින්ම කලවම් කරගෙන තියෙන්නේ. දැන් ඔන්න අපි වැඩේට බහින්න යන්නේ. මුලින්ම මම චිකන්, මාළු, ඉස්සු ටික ෆ්‍රයි කරගන්න හදන්නේ. පෑන් එකකට තෙල් ටිකක් දාලා අර චිකන් ටික මුලින්ම ෆ්‍රයි කරගමු. අහන්නකෝ ඒකේ සද්දේ. චිකන් ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ දැන්. දැන් චිකන් ටිකත් අරගෙන මාළු ටික ෆ්‍රයි කරගමු. මාළු ටික මේ වගේ පාටට ආවට පස්සේ අපි අයින් කරගෙන ඉස්සෝ ටික ෆ්‍රයි කරගමු. ඊළඟට මම මේකට බිත්තර දෙකකුත් දානවා. ඒකට ලුණුයි ගම්මිරිස් කුඩුයි පොඩ්ඩකුත් එකතු කරගමු. දැන් ඔයාලට පේනවා ඇති මම මේ වගේ කෑලි හිටින්න මික්ස් කරන ගමන් බිත්තර ටිකත් ෆ්‍රයි කරගන්නවා. දැන් ඒකත් පැත්තකින් තියාගමු අපි. දැන් තමයි හොඳම හරිය. අපිට තියෙන්නේ රයිස් එක හදාගන්නයි. ඒකට පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 4-5ක් වගේ දාගන්නවා. තෙල් ටික රත් වුණාම මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේස හැඳි 2ක් දානවා. මේ ටික මික්ස් කරන ගමන් විනාඩියක් විතර ෆ්‍රයි කරගන්න. ඊළඟට මම පොඩියට කපාගත්ත ලුණු කප් එකක් දාගන්නවා. තව හීනියට කපාගත්ත කැරට් කප් එකකුත් දාගන්නවා. මම දැන් එකතු කරගන්නේ ලුණු තේ හැන්දා. ඒ වගේම රයිස් එකේ රස ඩබල් කරන්න චිලි පේස්ට් මේස හැඳි 3-4ක් වගේ දානවා. ඔයාලට සැර ඕන විදිහට මේක අඩු වැඩි කරගන්න පුළුවන් හොඳේ. දැන් ආයෙත් හොඳට මික්ස් කරගමු මේ ටික. බලන්න ඒකේ තියෙන ලස්සන පාට. දැන් මං අර පිසගත්ත බාස්මති බත් ග්‍රෑම් 300 එකතු කරගන්නවා. මෙතනදී ගින්දර මධ්‍යම මට්ටමේ තියලා හිමිහිට බත් ඇට නොකඩන්න කලවම් කරගන්න ඕනේ ඔයාලා. මම මේ ෆ්‍රයිඩ් රයිස් එක අද හදන්නේ දෙන්නෙට වගේ බඩ පැලෙන්න කන්න. තව මම සෝයා සෝස් මේස හැඳි 3ක් සහ තක්කාලි සෝස් මේස හැඳි 2ක් දාගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ දාගමු. දැන් ආයෙත් කලවම් කරගමු අපි විනාඩි 1මාරක් වගේ. මම මේ එකතු කරගන්නේ හීනියට කපාගත්ත ලීක්ස් කප් එකක්. ඒ වගේම සීනිත් මේස හැඳි 2ක් වගේ දාගන්නවා. දැන් ආයෙත් මික්ස් කරගමු අපි. සීනි පොඩ්ඩක් දැම්මහම මේ හැම දෙයකම රස නියමෙට බැලන්ස් වෙනවා යාළුවනේ. අන්තිමට අපි එකතු කරගන්නේ කලින් ෆ්‍රයි කරලා පැත්තකින් තියාගත්ත අර රසම රස චිකන්, මාළු, බිත්තර සහ ඉස්සෝ ටික. දැන් විනාඩියක් වගේ මේ සේරම එකට කලවම් කරගන්නවා. බලන්නකෝ පෑන් එක පිරීලා තියෙන ලස්සන. ලිපෙන් බාන්න කලින් ඔයාලත් මේකේ පොඩ්ඩක් රස බලලා මදි නම් ලුණු ටිකක් එකතු කරගන්න. අපේ රයිස් එක නම් දැන් රෙඩි. බලන්නකෝ ඒකේ ලස්සන. මේක නම් හදලා කාලම බලන්නකෝ යාළුවනේ. කඩෙන් කනවට වඩා ගොඩක් රසයි වගේම මුළු ගේම මාරම සුවඳයි. මං ගිහින් එන්නම්. බයි.